දී දායක බන්ධනයක ආරෝපණ ධන සහ ඍණ ලෙස දක්වන්නේ ඒ කියලා බලමු. x කියන පරමාණුව බන්ධන සෑදීමෙන් පසු තවදුරටත් එක සිරුරක් පවතිනවා නම් එය දායක පරමාණුව ලෙසද ඒ වගේම y කියන පරමාණුව බන්ධන සෑදීමෙන් පසු තවදුරටත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සඳහා අවශ්‍ය වන හිස් කාක්ෂය සහිත වෙනවා නම් ඒ ප්‍රතිග්‍රාහක පරමාණු ලෙස හඳුන්වලා ඉලෙක්ට්‍රෝන යුගලක් සහිත පරමාණුවක් මෙවැනි හිස් කාක්ෂ සහිත පරමාණුවක් වෙත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ක්‍රියාවලියක් මගින් දායක බන්ධන නිර්මාණය වෙනවා. එය නිවැරදිව අපිට දක්වන්න පුළුවන් මේ වගේ බන්ධනයකින් සහ ඉලෙක්ට්‍රෝන ලබා දුන් පරමාණුව ධන ලෙසත් ඉලෙක්ට්‍රෝන ලබාගත් පරමාණුව ඍණ ලෙසත් දක්වමින්. නමුත් මේ සැබෑ අර්ථය අපි සාකච්ඡා කරමු. මේදී x වල පවතින එකසර යුගලය මෙම y පරමාණුවේ හිස් කාක්ෂ ලබා දීම දායක බන්ධනයක් ලෙස අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. එය බන්ධනයකින් දක්වමින් ඉලෙක්ට්‍රෝන ලබා දුන් පරමාණු ධන ලෙසත් ලබාගත් පරමාණු ලෙස ඍණ ලෙසත් දක්වන්නේ ඇයි කියලා බලමු. මේදී සැබෑ ලෙසම සිදුවන්නේ එකසර යුගලයේ තිබෙන ඉලෙක්ට්‍රෝන දෙකම නෙවෙයි එක් ඉලෙක්ට්‍රෝනයක් y වෙත ලබා දීම පළමුව. එවිට x වල ඉලෙක්ට්‍රෝන එකක් ඉතිරෙනවා y වලට x වලින් ලබා දුන් ඉලෙක්ට්‍රෝනය ලැබෙනවා. මෙම ඉලෙක්ට්‍රෝන දෙක අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් මගින් සහසංයුජ බන්ධනයක් හදනවා. එනම් මෙය අපි සහසංයුජ දායක බන්ධනයක් ලෙස හඳුන්වනවා. එය පෙර පරිදි ධන සහ ඍණ ලෙස දැක්වීම සිදු කරනවා. මෙම උදාහරණය මගින් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් ඇයි අපි මෙලෙස ධන සහ ඍණ ලෙස දැක්වීමට හේතුව. මේ සඳහා අපි NH3BH3 උදාහරණය සලකමු. මෙහිදී නයිට්‍රජන් බන්ධන තුනක් සාධන අතර එකසර යුගලක් මෙහි ඉතුරු වෙනවා. මෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මගින් අපිට ඒ සැබෑ ලෙස තේරුම් ගන්න පුළුවන්. වියුක්ත ඉලෙක්ට්‍රෝන තුන මගින් මෙලෙස බන්ධන තුනක් සාදා එකසර යුගලක් ඉතුරු වෙනවා. මෙම ඉලෙක්ට්‍රෝන දෙක එමගින් නිරූපණය වෙනවා. බෝරෝන්ද තම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැලකීමේදී බන්ධන තුනක් සෑදීමට අවශ්‍ය ලෙස මේ ඉලෙක්ට්‍රෝන සකස් කර ගැනීමෙන් මුහුම් කරණය වීම මගින්ද වියුක්ත ඉලෙක්ට්‍රෝන තුනක් සාදා හිස් කාක්ෂය සහිතව පැවතීමෙන් මෙම වියුක්ත ඉලෙක්ට්‍රෝන තුන මගින් බන්ධන තුනක් සාදා මෙම හිස් කාක්ෂිකය එම දායක බන්ධනයේ සෑදීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මෙහිදී සිදු කරනවා. මෙහිදී නයිට්‍රජන් වල පවතින එක් ඉලෙක්ට්‍රෝනයක් බෝරෝන් වෙත එම හිස් කාක්ෂිකය වෙත ලබාගෙන මෙලෙස ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීමෙන් දායක බන්ධනයක් සාදනවා. නමුත් මෙම ධන සහ ඍණ අපි ලැබෙන්නේ ඇයි කියලා බලමු. මෙහිදී සිදුවන්නේ නයිට්‍රජන් වල තිබෙන මෙම ඉලෙක්ට්‍රෝනයක් බෝරෝන් වෙත ලබා දීමේදී නයිට්‍රජන් වල පවතින ප්‍රෝටෝන 7 සහ ඉලෙක්ට්‍රෝන 7න් එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වීම. එවිට ප්‍රෝටෝන සංඛ්‍යාව 7යි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි නිසා එම අතර වෙනස ධන එකක් වෙනවා. ඒ වගේම බෝරෝන් වල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව 5 සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5ට 9 ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙනවා. එවිට ප්‍රෝටෝන 5යි ඉලෙක්ට්‍රෝන 6ක් නිසා ඒ අතර වෙනස ඍණ එකක් වෙනවා. එම වෙනස නිසා තමයි සැබෑ ලෙසම නයිට්‍රජන් මත මෙලෙස දර ආරෝපණයක් දැක්වීමට හේතුවත් බෝරෝන් මත ඍණ ආරෝපණ දැක්වීමට හේතුවත් වන්නේ.